කියලා පිළිගන්නවා. අදත් NetGuide YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ DHCP protocol එක ගැන. DHCP කියලා කියන්නේ Dynamic Host Configuration Protocol. ඒ කියන්නේ network එකක තියෙන device වලට ස්වයංක්‍රීයව IP address දෙන protocol එකක් තමයි DHCP කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඔයාලගේ network එකේ PC දෙකක් සහ server එකක් තියෙනවා කියලා හිතන්න. එතකොට router එක මෙතනදී router එක DHCP server එක විදිහට ක්‍රියා කරනවා. PC1 සහ PC2 එක මේ network එකට connect වුණාම router එක ඔවුන්ට ඒ කියන්නේ PC වලට ස්වයංක්‍රීයව IP address ලබා දෙනවා. සර්වර් එක සාමාන්‍යයෙන් ස්ටැටික් IP එකක් ලබා දෙනවා. මොකද සර්වර් එකට හැම වෙලාවකම එකම IP address එක අවශ්‍ය වෙන හින්දා. DHCP එකට ලබා දෙන තොරතුරු තමයි IP address, subnet mask, default gateway සහ DNS server එක. DHCP භාවිතා කිරීමේ වාසි තමයි IP address manually දෙන්නේ නැතුව ස්වයංක්‍රීයව assign කිරීමට හැකියවීම. ඒ වගේම අපිට කාලය ඉතිරි කරගන්න පුළුවන්. එතකොට IP address වගේ IP address ලබා දෙනකොට අපිට ඇති වෙන්න පුළුවන් ගැටලු අවම කරගන්න පුළුවන්. ඒ වගේම network එකක් කළමනාකරණය කර ගැනීමට පහසු වෙනවා. ඉතින් මේ DHCP කියලා කියන්නේ network එකේ තියෙන device වලට අපිට ස්වයංක්‍රීයව IP ලබා දෙන protocol එකක් කියලා සරලව හඳුන්වන්න පුළුවන්. දැන් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ DHCP pool configuration එක ගැන. ඉතින් මම මෙතන හදලා තියෙන network එකේ router එකක්, server එකක්, PC දෙකක් සහ laptop එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම connect කරලා තියෙනවා. එතකොට මෙතන DHCP server එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ router එක. අපි භාවිතා කරන network address එක තමයි 192.168.1.0/24. මෙතන router interface එකට 192.168.1.1 කියන IP address එක ලබා දෙනවා. මේක තමයි මේ network එකේ තියෙන හැම device එකකම default gateway එක විදිහට දෙන්නේ. ඊළඟට server එකට static IP address එකක් ලබා දෙනවා. ඒ සඳහා අපි 192.168.1.2 කියන address එක යොදා ගන්නවා. මේකේ server එක හැම වෙලාවකම IP address එක මේ server එකට හැම වෙලාවකම IP address එකක් අවශ්‍ය නිසා DHCP භාවිතා නොකර අපි static IP එක ලබා දෙනවා. ඊට පස්සේ router එකේ DHCP pool එකක් සකස් කරලා create කරලා network address, subnet mask, default gateway එක සහ DNS server එක ඇතුළත් කරනවා. DHCP pool එක create කරාට පස්සේ අපිට පුළුවන් server එකේ සහ PC දෙකේ laptop එකේ IP address assign වෙලා තියෙනවද කියලා බලා ගන්න. දැන් බලමු අපි router interface එකට IP දීලා DHCP pool එකක් create කරගන්න කොහොමද කියලා. මුලින්ම router එකේ CLI ගිහින් මෙතෙන්ට no කියලා දෙන්න. ඊට පස්සේ user mode එකේදී enable කියලා දීලා privilege mode එකට එනවා. ඊට පස්සේ configure terminal කියලා දෙන්න. මෙතනදී router interface එකට IP දෙනවා. interface gigabit ethernet 0/0 IP address 192.168.1.1 කියලා දීලා subnet mask එක 255.255.255.0 කියලා දීලා no shutdown කියලා දෙන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් ඒ link එක අප් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් exit වෙලා IP DHCP
excluded address 192.168.1.1 කියලා දීලා ඊට පස්සේ 192.168.1.2 කියලා දෙනවා. ඊට පස්සේ IP DHCP pool VLAN 10 කියලා දීලා network address එක දෙනවා 192.168.1.0 subnet mask එක 255.255.255.0 ඊළඟට දෙන්නේ default default router 192.168.1.1 අවසානයේට DNS server එක දෙනවා 8.8.8.8 මේ විදිහට DHCP pool එක create කරලා අවසානයේදී අපේ network එකේ අනිත් device වල IP assign වෙලා තියෙනවද කියලා check කරගන්න පුළුවන්. අපි මුලින්ම බලමු server එකේ IP assign වෙලා තියෙනවද කියලා. server එකේ desktop එකට ගිහින් IP configuration ගිහිල්ලා මෙතන DHCP කියන එකට tick එක දාගන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන IPv4 address එක 192.168.1.3 විදිහට assign වෙලා තියෙනවා. subnet mask එක 255.255.255.0 විදිහට තියෙනවා. default gateway එක 192.168.1.1 විදිහට assign වෙලා තියෙනවා. ඊට පස්සේ අපි PC එකට ගිහින් බලමු. මෙතන desktop එකට ගිහින් IP configuration ගියා. මෙතන DHCP එකට tick එක දාගත්තා. මෙතනත් 192.168.1.4 විදිහට IP assign වෙලා තියෙනවා. subnet mask එක 255.255.255.0 විදිහට තියෙනවා. default gateway එක 192.168.1.1 විදිහට assign වෙලා තියෙනවා. එතකොට අනිත් device වලත් අපිට මේ විදිහට IP assign වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් මම ඔයාලට සරලව කියලා දුන්නේ DHCP pool එකක් create කරගන්න විදිහ. ඉතින් network එකක device වැඩි සංඛ්‍යාවක් තියෙනකොට අපි එකිනෙක device වලට IP assign කරනවට වඩා මේ DHCP pool කියන ක්‍රමය භාවිතා කරලා අපිට ඉතා පහසුවෙන් සහ ඉක්මනින් IP assign කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ practical වීඩියෝ බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙ වීඩියෝ එකෙන් හමු වෙනකන් ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.